එතකොට මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ මූලික අර්ථය කුමක්ද? මනුස්ස. අපි හැම කෙනෙකුටම ජීවිතයේ අර්ථයක් තියෙනවා. ඒ තමයි මනුස්ස. මොකද්ද මනුස්ස කියන්නේ? මනස උසස් කර ගැනීම. මනස දියුණු කර ගැනීම. මනස සංවර්ධනය කර ගැනීම. ඒක තමයි මේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය විය යුතු. මේ අනන්ත සසර ගමනේ අපේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් මේ සසර ගමන නිමා කිරීම. යම්කිසි කෙනෙකුට මේ ජීවිතයේ මනස දියුණු කරගන්න, මනස සංවර්ධනය කරගන්නට මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ අපි උත්සාහ කරන්නට ඕන, කැප වෙන්නට ඕන. ඒත් එක්කම අපට මතක තියෙන්නට ඕන අපි හැම කෙනෙක්ම මේ සසර ගමන නිමා කරන්නට බෞද්ධ හැටියට අපි හැමෝම උත්සාහ කරන්නේ. එතකොට කොහොමද සසර ගමන නිමා කරන්නේ? සංසාරේ පවතින්නේ කෙලෙස් මතයි. කෙලෙස් පවතින්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව දුරු කළොත් තමයි තෘෂ්ණාව ඇතුළු සියලු ක්ලේශ ධර්මයන් දුරු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ අවිද්‍යාව දුරු කරන තාක්කල් අපට ක්ලේශයන් දුරු කරන්නට බෑ. ක්ලේශයන් දුරු නොකරන තාක්කල් අපට සසර ගමනින් එතර වෙන්නට බෑ. එහෙමනම් නිවන් දකින්නවා කියන්නේ කෙලෙස් දුරු කිරීමයි. අවිද්‍යාව ප්‍රමුඛ අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රමුඛව පවතින සියලුම ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම තමයි නිවන් අවබෝධ කිරීම කියලා කියන්නේ. ඉතින් ඒ ටික කරන්නට නම් අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය අවශ්‍යයි. කෙනෙක් නිවන් දකින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ශක්තිමත්ව තහවුරු වෙන ප්‍රමාණයටයි. එතකොට ඒ ප්‍රමාණය අනුව සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා අවස්ථා හතරකදී නිවන අවබෝධ වෙනවා. ඒ අවස්ථා හතර එකකට එකක් වඩා ශක්තිමත්ව මනස අවදි වෙනවා. ඒ අවදි වෙන්නේ කුමක් තුළින්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින්. එහෙමනම් නිවන් දකින්නට අත්‍යවශ්‍ය කාරණයක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. එතකොට අද මාතෘකාවේ දෙවැනි කොටස තමයි චතුරාර්ය සත්‍ය පැහැදිලි කර දෙමින් නිර්වාණ මාර්ගය හෙළි කරගන්නට ඒ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙන්නට කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අපි කවුරුත් දන්නවා දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියලා ඒ ආර්ය සත්‍ය හතර. ඉතින් අද ධර්ම දේශනාවේදී අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරමින් දේශනා කරන දේශනා පාඨය ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යතා භූතං පජාන. මහණෙනි, නිවන් දැකීමට අපේක්ෂා කරන තැනැත්තා මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕන. මොකක්ද? ඉදං දුක්ඛන්ති යතා භූතං පජාන. මේ දුකයි කියලා හරියටම ඇත්ත ඇති සැටියෙන්ම නුවණින් අවබෝධ කරගන්න. මෙතන කියන්නේ ජානාති නෙමෙයි පජානාති. ජානාති කියන්නේ දැනගන්නවා, පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා, ප්‍රඥාවෙන් අවබෝධ කරනවා. ତර ප්‍රඥාවෙන් අවබෝධ කළොත් තමයි අපට කෙලෙස් දුරු කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් ලෝකේ හැම දිනාටම ඉදං දුක්ඛන්ති මේ දුකයි කියලා ඉන්ද්‍රයන්ට යම් ප්‍රමාණයකට වැටහෙනවා. ඒ ඉන්ද්‍රයන්ගෙන් අපට දුක වැටහෙන්නේ දුක්ඛ වේදනාව පමණයි. ඉතින් දුක්ඛ වේදනාව හඳුනා ගැනීමට අමුතු ඥානයක් අවශ්‍ය නැහැ. ඒක තිරිසන් සතාට පවා දුක්ඛ වේදනාව දැනෙනවා. ඒ කියන්නේ කායික දුක්ඛ වේදනා සහ මානසික දෝමනස්ස වේදනා. තිරිසන් සතාටත් ඒක යම් ප්‍රමාණයකට දැනෙනවා. ඒ නිසා තමයි තිරිසන් සත්තු උනත් තමන්ට යම්කිසි කාය පීඩාවක් පැමිණෙනකොට ඒකෙන් අයින් වෙන්න, ඒකෙන් ඉවත් වෙන්න, එතනින් පලා යන්නට වෑයම් කරන්නේ. ළඟට මානසික පීඩාවක් තිරිසන් සතාට දැනෙනවා. තමන්ගේ පැටියෙක් නැති වුණාන් පස්සේ කෑ ගහ හැමතැනම හොයන්නේ. එතකොට තමන්ව ගොදුරු කරගන්නට තව සතෙක් ආපුවම මරබියෙන් කෑ ගහන්නේ. ඒ කායික පීඩාව නිසා නෙමෙයි, ඒ සතුන්ට මානසික දෝමනස්සය, මානසික දුක්ඛය දැනෙන නිසා. එතකොට කායික දුක්ඛය, මානසික දුක්ඛය දැනගත්තාම නිවන් දකින්න පුළුවන් නම් තිරිසන් සතුන්ටත් නිවන් දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. මොකද ඒ සතුන්ටත් කායික මානසික දුක්ඛය දැනෙන නිසා. නමුත් එහෙම නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මොකද්ද අපි දුක දකින්නවා කියලා කල යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
ඒ ඉන්ද්‍රයන්ගෙන් දැනෙන දුක් වේදනාව පමණක් නෙමෙයි ඉන් ඔබට ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ දුක්ඛ ලක්ෂණ වලින්. වේදනාවෙන් දුක දැකීම අපේ ඉන්ද්‍රයන්ට දැනෙන විදිහක්. එතකොට ඒක ලෝකේ සත්‍ය නෙමෙයි. ඒක එක එක වෙලාවට අපි වටහා ගන්න විදිහ. ඒක විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා ඒ වේදනාවෙන් දුක හඳුනා ගැනීම ලෝකේ නිවැරදි తත්වය දැකීම නෙමේ අපේ ඉන්ද්‍රයන් ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන ස්වභාවයෙන් අපට දැනෙන විදිහ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් උසක ඉඳලා පහළට වැටෙනවා නොදැනුවත්ව. ඒ නොදැනුවත්ව වැටෙනකොට කියන්නේ අපේක්ෂා නොකළ මොහොතක ඉහළක ඉඳන් පහළට පොඩි දුරක් වැටුණා වුණත් සිහි නැති වෙන්නට පුළුවන්, කලන්ත හැදෙන්නට පුළුවන්, තැති ගන්නට පුළුවන්. ඒක මහා දුක්ඛ පීඩාවක් හැටියට ගතට සිතට දැනෙනවා. හැබැයි හිතාමතා දැනගෙන උඩ ඉඳන් පහළට පනිනකොට ඒක තමන්ගේ ගතට සිතට ප්‍රියමනාප වූ අත්දැකීමක් බවට පත් වෙනවා. එතකොට කයට දැනෙන ස්වභාවයත් ආස්වාදයක් හැටියට වෙනවා. දැන් නොදැනගෙන පහළට වැටුණා වුණත් දැනගෙන වැටුණා වුණත් ඉහළ ඉඳන් පහළ වැටෙනකොට කයට ඇති වෙන කම්පණය එක වගේමයි. හැබැයි ඒක තමන් අපේක්ෂා නොකර ඒක සිද්ධ වෙනකොට අපි ඒක දුකක් හැටියට ගන්නවා. අපේක්ෂා සහිතව ඒක ලබනකොට අපි ඒක ක්‍රීඩාවක් හැටියට ආස්වාදයක් හැටියට ගන්නවා. අතට එකම සිද්ධිය විටක අපි දුකක් කියනවා විටක අපි සැපක් කියනවා. ඊළඟට අපි හිතමු අපට හුඟක් දහඩිය වැగిරෙන වෙලාවක උණුසුම වැඩි වෙලාවක සීත සුළඟක් අපේ ඇඟේ ස්පර්ශ වුණොත් ඒක නම් හරිම සනීපයි හරිම සුවදායකයි කියලා අපි හංගිනවා. හැබැයි අධික විදිහට සීතලේ අපි ගැහි ඉන්නකොට අපට සීත සුළඟක ස්පර්ශයක් ලැබුණොත් ඒක කටුක කරකශ දුක්ඛිත අත්දැකීමක් හැටියට තමයි අපට ලැබෙන්නේ. ඒතර එකම සිසිල් සුළඟ අවස්ථා දෙකකදී අපිට දෙවිධයකට දැනෙනවා. ඇයි ඒවා ඉන්ද්‍රයන්ගෙන් හඳුනාගන්නේ ඒ අවස්ථාවේ හැටියටයි. ඒ වෙලාවේ පාරිසරික සාධක, කායික සාධක, මානසික සාධක මත තමයි අපි ඉන්ද්‍රයන්ගෙන් සුඛ දුක්ඛ කියන වේදනාවන් ග්‍රහණය කරන්නේ. ඔය විදිහට අපි එකින් එක උදාහරණ හැටියට අරගෙන බැලුවොත් ඕනෑ තරම් තියෙනවා. දැන් දරුවෙක් බිහි වෙනවා නම් ස්වභාවිකව මවකට බරපතල දුක් වේදනාවක් විඳින්නට සිද්ධ වෙනවා. හැබැයි මෑණියන් එක සතුටින් දරා ගන්නවා කොමක් නිසාද? මට දරුවෙක් ලැබෙනවා කියන අපේක්ෂාවත් එක්කලා. ඔන්න ඔය විදිහට ජීවිතේ ලැබෙන කායික දුක්ඛයන් හුඟක් වෙලාවට සොම්නසින් බාර ගන්නවා. ඒක අපි අපේක්ෂා කරනවා නම් ඒක අපේක්ෂා නොකරනවා නම් තමයි අපි ඒක පිළිබඳව දුම්නස් සහගත වෙන්නේ. ඒ වගේම අවස්ථාවට අනුව පරිසරයට අනුව ඒ වෙලාවේ කයේ ස්වභාවය අනුව සිතේ ස්වභාවය අනුව අපි අත්විඳින දේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස වශයෙන් උස්පහත් වෙනවා. ඒක ලෝකයේ ඇත්ත తත්වෙ නෙමේ අපේ ඉන්ද්‍රයන්ගෙන් අපි හඳුනා ගන්නා විදිහ. ඒ නිසා එහෙම දුක් වේදනාවෙන් දුක දැකලා දුක වටහාගෙන නිවන් දකින්න බෑ. මොකද ඒකේ ඇත්ත తත්වය නොවන නිසා. විටක එයම අපි දුක හැටියට ගන්නවා විටක එයටම අපි සැපයි කියලා යලි වැළඳ ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ ආර්ය සත්‍ය අපි අවබෝධ කරන්නට ඕන දුකින් මිදෙන්නට. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? ආර්යයන් වහන්සේලා දුක වටහා ගන්නා විදිය. ආර්යයන් වහන්සේලා දුක වටහා ගන්නේ කොහොමද? දුක්ඛ ලක්ෂණ වලින්. එතන මොනවද දුක්ඛ ලක්ෂණ කියලා කියන්නේ? සංකත, විපරිණාම, පීලන, සංතාප. මෙන්න මේ දුක්ඛ ලක්ෂණ වලින් අපි දුක වටහා ගන්නට වෑයම් කළොත් තමයි අපට නිවැරදිව දුක කියන්නේ මොකක්ද කියලා යථා ස්වභාවය ලෝකේ පවතින ස්වභාවයෙන් අපට තේරුම් ගන්නට පුළුවන්. මොනවද දුක්ඛ ලක්ෂණ කිව්වේ? සංකත. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. මේ ලෝකේ සෑම ධර්මයක්ම හටගන්නේ හේතු ප්‍රත්‍යයන්. ඒක දුක්ඛ ලක්ෂණයක්. ඊළඟට විපරිණාම. විපරිණාම කියන්නේ වෙනස් වීම, බිඳී යාම. ඒතොර සෑම නාම රූප ධර්මයක්ම හටගත් සැනින්ම අනිත්‍ය ලක්ෂණය නිසා බිඳී යනවා. ඒ නැවත නැවත හටගන්න ධර්මයන් නැවත නැවත බිඳෙන නිසා මේ රූපය වෙනස් වෙනවා. නාම ධර්ම ඒ මොහොතේම බිඳී යනවා.
එතකොට ඒ විපරිණාම ස්වභාවය දුක්ඛ ලක්ෂණය. ඊළඟට පීලන සංතාප. පීලන කියන්නේ පීඩාකාරී බව, සංතාප කියන්නේ දවන තවන ගතිය. එතකොට මේ සියලුම නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා, වහා බිඳී යනවා, ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා, ඉදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. ඒ නිසා සියලුම සංස්කාර ධර්මය දුක්ඛ ධර්මය. දැන් අර දුක්ඛ වේදනාව විතරක් නෙමෙයි, දුක්ඛ වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. සැප වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. දුක්ඛ වේදනාව හටගෙන වහා බිඳී යනවා. සැප වේදනාවත් හටගෙන වහා බිඳී යනවා. දුක්ඛ වේදනාව ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා, දැවෙනවා. සැප වේදනාවත් ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා, දැවෙනවා. මොකද්ද ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා කියලා කියන්නේ? දැන් වෙනතුනේ අපි හිතමු මෙහෙම අහසින් වතුර වැටෙනකොට පොළවේ වතුර එකතු වෙනවා. ඊට පස්සේ ඒ එකතු වෙන වතුරට අහසින් නැවත නැවත වතුර බිඳු වැටෙනකොට දිය බුබුලු මතුවෙනවා. මතුවුණු සැනින්ම බිඳී යනවා. මතුවෙනවා බිඳෙනවා, මතුවෙනවා බිඳෙනවා. වක්කඩක වතුර වැටෙනකොට එතන දිය බුබුලු මතුවෙනවා, පෙන පිඩු මතුවෙනවා. ඒවා මතුවෙනවා බිඳෙනවා, මතුවෙනවා බිඳෙනවා. දැන් අර පෙන පිඩු ටික නැවත නැවත හටගන්න ඒවා පොඩි වෙලාවකින් තමයි බිඳී යන්නේ. එතකොට ටික වෙලාවක් යනකොට එතන පෙන රොදක් හැදෙනවා. හැබැයි හැදුනා වුණාට අර කලින් හටගත්තු පෙන බුබුලු බිඳි බිඳී යනවා. අලුතෙන් වේගෙන් හටගන්න නිසා තමයි එතන පෙන පිඩක් හැටියට අපට පේන්නේ. දැන් පොඩි දරුවෙකුට මේ පෙන පිඩ විනෝද වෙන්නට, ආස්වාදනය කරන්නට, ක්‍රීඩා කරන්නට කාරණයක් වෙන්නට පුළුවන්. ඒකේ හැඩය, ඒකේ සැහැල්ලු බව, ඒකේ වර්ණය ඒවත් එක්කලා පොඩි දරුවෙක් ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලබන්න පුළුවන්. හැබැයි වැඩිහිටියෙක් හැටියට අපට පේනවා එතන මොකක්වත් ගත යුත්තක් නැහැ. අර වතුර වැක්කිරීම නැමැති හේතුව නිසා යලි පෙන පිඩු මතුවෙනවා. ඒවා වහාම බිඳී යනවා. මෙතන ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙනවා බිඳෙනවා හැර වෙන මොකක්වත් ගත යුතු සාරයක් නැහැ. අහසින් වතුර බිඳු වැටෙනකොට දිය බුබුලු හට ගන්නවා බිඳෙනවා, හට ගන්නවා බිඳෙනවා. ඒතර ඇතිවීමයි නැතිවීමයි හැර මොකුත් නැහැ. අර ඇති වෙන හැම ධර්මයක්ම බිඳීමට ලක් වෙනවා. ඒතර යමක් බිඳීමට ලක් වෙනවා කියන්නේ එය පීඩාවටපත් වෙනවා. එය දැවී යනවා, අහෝසි වෙනවා. එතකොට මේ ගති ලක්ෂණ සියලුම සංස්කාර ධර්මයන් තුළ පවතිනවා. සැප වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා, වහා බිඳී යනවා. අර වතුර වැටෙන තැන දිය බුබුලු හටගෙන බිඳී යනවා වගේ ඒ සැප වේදනාව හටගන්නවා බිඳෙනවා, හටගන්නවා බිඳෙනවා. දැන් මොනවද එතකොට එතන තියෙන්නේ? හටගෙන බිඳී යනවා, ඉදීම් බිඳීම් දෙකෙන් හෙළෙන ගතිය පමණයි එහි පවතින්නේ. මෙන්න මේකට තමයි බුදුදහමේ හැබෑවටම දුක්ඛ කියන්නේ. එමනම් බුදුදහමේ දුක්ඛ කියන්නේ අමාරුව කැක්කුම කියන මතු පිටාර්ථයෙන් පමණක් නෙමෙයි. ඒ අපි කතා කරන්නේ වේදනාවේ දුක්ඛ ලක්ෂණ. ඉතින් වේදනාවේ ලක්ෂණ තුනක් තියෙනවානේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. එතකොට ඒකෙන් එක කොටසක් තමයි දුක්ඛ වේදනා කියන්නේ. ඉතින් ඒ එක කොටසක් වූ දුක්ඛ වේදනාව පමණක් දැනගෙන අපි සියල්ල අවබෝධ කළා වෙන්නේ නැහැ. නිවන් දකින්නට ඒක ප්‍රමාණවත් නැහැ. මේක දුකයි කියලා ප්‍රතික්ෂේප කරනකොට මේක සැපයි කියලා ඒකේ අපි එල්ලෙනවා. හැබැයි මේ ක්‍රමයට දුක්ඛ ලක්ෂණ වලින් අපි දුක දකින්නට පුරුදු වුනහම දුක්ඛ වේදනාවක් දුකයි, සැප වේදනාවක් දුකයි. ඒ සැප වේදනාව දුකයි කියන්නේ ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඉදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. ඊට එහා දෙයක්. එහෙමනම් බුදුදහමේ දුක්ඛ කියන වචනේ සැබෑම අර්ථය දූ කියන නිපාතයෙන් නින්දිතාර්ථය ක කියන වචනයෙන් හිස් බව. ඒතර නින්දිත වූ හිස් බව. ඒ නින්දිත හිස් බවයි කියන්නේ දැන් අපි හිතමු මේ ශාලාවක් ගත්තාම ඒකෙත් හිස් බවක් තියෙනවා. ඒකට කියන්නේ අවකාශීය හිස් බව. ඒ අවකාශීය හිස් බව අපට ප්‍රයෝජනෙට ගන්නට පුළුවන් බණ අහන්න, භාවනා කරන්න, සිල් ගන්න, වාඩි වෙන්න, නිදා ගන්න, අවුවට වේලෙන්නේ නැතුව ඉන්න, වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න අවකාශීය හිස් බව අපට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. එතකොට අපි හිතමු තමන්ගේ ඉඩමේ හිස් තැනක් තියෙනවා නම් ගෙයක් හදන්න, ගොඩනැගිලි හදන්න අපට අවශ්‍ය දෙයකට යොදා ගන්නට පුළුවන්.
හැබැයි මේ සංස්කාර ධර්මයන්ගේ හිස් බව කියන්නේ අර වතුර වැටෙන තැන දිය බබළු හට ගනිමින් වහා බිඳී යනවා. ඒතර මොකක්ද ඒවෙන් කරන්න පුළුවන්? කළ හැකි දෙයක් නැහැ. හටගත් තැනම බිඳෙනවා. අන්නේ කියන නිස්සාරත්වය තමයි නින්දිත වූ හිස් ගතියයි කියලා කියන්නේ. එතකොට දුක්ඛ වේදනාවෙත් තියෙන්නේ ඔය විදිහෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන නින්දිත වූ හිස් ගතිය. අර සුඛ වේදනාවෙත් තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ඒ නින්දිත වූ හිස් ගතිය. අන්නේ අර්ථයෙන් අපි දුක්ඛය දකිනකොට තමයි සබ්බේ සංඛාරා දුක්ඛා, සියලුම සංස්කාර ධර්මයෝ දුක්ඛ ධර්මයෝය කියලා අපට පැහැදිලිව වැටහෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණයක් තියෙනවා. අපි අහලා තියෙනවානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණ කියන්නේ නාම රූප ධර්මයන්ගේ ප්‍රකට වෙන ගති ලක්ෂණ තුනක්. එතකොට ඒක මට වැටහෙන විදිහද අනිත් කෙනාට වැටහෙන විදිහද කියන එක නෙමෙයි. ඒ නාම රූප ධර්මයන් හැම එකකම ආවේනික ගුණයක්. ඒවාෙහි ප්‍රකට වෙන එක්තරා ලක්ෂණ තුනක් තමයි මේ දක්වන්නේ. අනිත්‍ය කියලා කියන්නේ වහා බිඳෙනවා. ඒතර වහා බිඳෙන එක මම බිඳිනවවත් මට ඕන නිසා බිඳිනවවත් නෙමෙයි. ඒ ධර්මතාවය හටගත්තාම ඒ හටගත් ඕනම ධර්මයක් බිඳෙනවා. ඒක නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ. ඒතර අනාත්ම කිව්වේ එහෙම හටගෙන බිඳුනහම මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. සත්‍යයක්, පුද්ගලයෙක්, ආත්මයක්, පදාර්ථයක්, අවිඤ්ඤාසී පදාර්ථයක් ඉතුරු වෙන්නේ නැහැ. හටගෙන බිඳෙන්නේ කිසිවක්ම ඉතිරි නොවි. ඒ නිසා අනාත්මයි. ඒතකොට අනාත්ම ලක්ෂණයත් මට දැනෙන විදිහට මට පෙනෙන හැටියට නෙමෙයි. ඒක ඒ සංස්කාර ධර්මයන්ගේ ප්‍රකට වෙන එක්තරා ගුණයක්. එතකොට දුක්ඛ කියන එක විතරක් මිනිස්සු හිතනවා මට දැනෙන විදිහ. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ලක්ෂණ දෙකක් හැටියට තමයි අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය ගන්නෙ. හැබැයි දුක්ඛ ලක්ෂණය විතරක් ඒ සංස්කාර ධර්මයේ මට දැනෙන විදිහ. එහෙම වෙන්න බෑ. ඒකත් ඒ සංස්කාර ධර්මයන්හිම විද්‍යමාන ලක්ෂණයක් විය යුතුයි. මට ඒක සැප විදිහට දැනෙනවද දුක විදිහට දැනෙනවද කියන එක ඒක මම හිතන විදිහ මට දැනෙන විදිහ. එහෙම නෙමෙයි. අපි පීරිසියක් ගත්තොත්, කෝප්පයක් ගත්තොත්, වැලි කැටයක් ගත්තොත්, ලීයක් ගත්තොත්, ඒ හැම තැනකම කඩදාසි කොළයක් ගත්තොත් එහි පවා යම් රූප ධර්මයක් තියෙනවා නම් ඒ සෑම රූපයකම අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. එතන අනිත්‍ය බව අපි දන්නවා හටගෙන වහා බිඳී යනවා. අනාත්ම බව අපි දන්නවා හටගෙන බිඳුනහම මොකුත් ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් දුක් බව කියලා කියන්නේ ඒ කඩදාසිය මට දුකද සැපද කියන එක නෙමෙයි. කඩදාසියෙහි දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්නට ඕන, තියෙන්නට ඕන. මොකක්ද එහෙනම් දුක්ඛ ලක්ෂණය කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙන, තැවෙන, නින්දිත වූ හිස් ගතිය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යද නිච්ඡං තන් දුක්ඛං යං දුක්ඛං තං අනත්තා. යමක් අනිත්‍ය නම් එය දුකයි. ඒ අනිත්‍ය නම් දුකයි කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා නම් ඒ බිඳී යාම නිසා තමයි මේ ධර්මතාවයන් අර තුච්ච නින්දිත ගතියටපත් වෙන්නේ. හටගෙන වහා බිඳුනහම මොකක්වත් නැහැ. අන්නේ નિසරු බව තමයි දුක්ඛ කියලා කියන්නේ. එතකොට මේ විදිහට කිසිවක් ඉතිරි නොවි බිඳෙනවා නම් එතන ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. ඒ නිසා යදන යම් දුක්ඛං තං අනත්තා. යම් තැනක දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා නම් ඒක අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මෙන්න මේ විදිහට අපිට මේ දුක්ඛ සත්‍ය හරියට වැටහෙන තරමට තමයි අපිට සමුදය නිරෝධ මාර්ග කියන ඉතිරි සත්‍ය નિවරදිව වටහා ගන්න පුළුවන් වෙන්නේ. මේ දුක්ඛ සත්‍ය කියන එක හරියට වැටහෙන්නේ නැතිනම් එතනින් එහාට ඔක්කොම පටලවෙනවා. දුක හැටියට අපි හඳුනාගන්නේ කාය පීඩාව විතරක් නම් අපි එහෙනම් මිදෙන්න උත්සාහ කරන්නේ කාය පීඩාව. දැන් අර තිරසන් සතාට පවා කාය පීඩාව දැනෙනවා. එතකොට ඌ මොකද කරන්නේ? එතනින් මග හරින්නට, එතනින් පලා යන්නට, එහෙම නැත්නම් Tamante කායික දුක්ඛය ඇති කරන අනික් සතාව ඝාතනය කරන්නට, පළවා හරින්නට උත්සාහ කරනවා. ඇයි? ඒ සතාට දැනෙන්නේ කායික දුක්ඛය පමණක් නම් එයින් බේරෙන්නට කටයුතු කරනවා. ඒ සතාට මානසික දුක්ඛයක් දැනෙනකොට ඒකෙනුත් මිදෙන්නට තමන්ගේ පැටවු ටික දැහැගෙන යනවා නම් වෙන සතෙක් තමන්ට නිතර මරණ බය පැමිණෙනවා නම් ඒකෙන් පලා යන්නට ඒකෙන් රැකෙන්නට ඒ සතා වෑයම් කරනවා.
එතකොට ඔන්න කායික දුක්ඛය දැනෙන කෙනා ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. මානසික දුක්ඛය දැනෙනකොට ඒකෙනොත් මිදෙන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ මිනිස්සු හැටියට අපි තවදුරටත් හඳුනා ගන්නවා මේ පව්කම් කළාම වඩා දුක් විඳින්න වෙනවා. එතකොට අපි පව්කම් වලින් වැළකී ඉන්න උත්සාහ කරනවා. පින්කම් කළාම දුක් අඩු වෙනවා. එතකොට අපි පින්කම් කරන්න උත්සාහ කරනවා. එතකොට භාවනා කලන් පස්සේ හිත හදා ගන්න පුළුවන්. එතකොට මානසික දුක්ඛයන් අඩු වෙනවා. මේ විදිහට විවිධ දේවල් කරමින් අපි ටිකෙන් ටික අර අපට දුක දැනෙන ප්‍රමාණයට තමයි දුකින් මිදෙන්නට උත්සාහ කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට අපි අනුක්‍රමයෙන් අකුසලයෙන් වැළකීලා කුසල් කරලා භාවනා කරලා ධාන වඩලා මොනවා කළත් මේව සංඥා නා සංඥා එතනේ නැමැති ඉහළම බ්‍රහ්මතලයේ උපන්නා වුණත් පංචස්කන්ධයෙන් යමක් ඉතිරිව තියෙන තාක්කල් ඒතනත්තා දුකින් මිදෙන්නේ නැහැ. ඇයි ඒ? දුක්ඛ කියන්නේ ඇඟේ අමාරුව හිතේ අමාරුව කියන එකට එහා ගිය මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාර බව. ඉතින් යම් සංස්කාරයක් මේව සංඥා නා සංඥා එතනට ගියා වුණත් එතන නාම රූප දෙකෙන් රූපය නැහැ. හැබැයි නාම ධර්ම තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන ඇති නැති ගානට සියුම් වෙලා ඒත් තියෙනවා. ඒ නිසා තමයි මේ බ්‍රහ්ම ලෝකෙන් චුත වුණාම නැවත මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වලට එන්නේ. ඇවිදින් පංචස්කන්ධේ පහළ වෙන්නේ. ඒ තනත්තා පංචස්කන්ධයෙන් මිදිලා නැහැ. తాවකාලිකව සමහර ඒවා යටපත් කරලා විතරයි. ඒතකොට මේ පංචස්කන්ධයෙන් නොමිදෙන තාක්කල් මොකද්ද වෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා වහා බිඳී යනවා ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා ඉදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. දැන් එතකොට මේ දුක්ඛ ධර්මයන්ගෙන් මිදිලා නැහැ. එහෙමනම් යම්කිසි කෙනෙකුට එහෙම ගැඹුරට කල්පනා කරනකොට වැටහෙනවා එහෙනම් දුක කියන්නේ මේ ඇඟේ අමාරුව හිතේ අමාරුව විතරක් නෙමේ මේ පංචස්කන්ධයම මේ සියලු සංස්කාරයන්ම දුක්ඛ ධර්මයෝය. අන්න එහෙම වැටහුණාට පස්සේ තමයි මම මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට මේ සියලු සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නට ඕනේ කියන අදහස ඇති. එහෙම ඇති වුණාට පස්සේ තමයි එහෙනම් ඒ දුක උපදවන හේතුව මොකද්ද? තණ්හාවයි. ඇයි තණ්හාව දුක උපදවන හේතුව හැටියට දක්වන්නේ? මේ පංචස්කන්ධය මේ සංස්කාර ධර්ම නිර්මාණය කරන්නේ තණ්හාව විසින්. දැන් අපි මරණයටපත් වෙනකොට මේ නාම රූප ධර්ම පරම්පරාව බිඳෙනවා. ඉතින් හරිනම් එතනින් ඒක ඉවර වෙන්න ඕනේ. ඉවර වෙන්නේ නැතුව ආයෙත් පංචස්කන්ධයක් හෝ ස්කන්ධ කීපයක් හෝ ජනිත වෙන්නේ මොකක් නිසාද? භව තණ්හාව නිසා. භව තණ්හාව කියන්නේ මොකද්ද? ජීවත් වීමේ කැමැත්ත, පැවතීමේ කැමැත්ත. ඊළඟ භවයක උපදින්න ඕන කියන එක නෙමෙයි. ඊළඟ භවයක උපදින්න ඕන කියන අදහස ඇති වෙන්නේ ඊළඟ භවයක් ගැන දන්න කෙනෙකුටනේ. බල්ලෙකුට, බලලෙකුට, පුරා කුඹුවෙකුට ඊළඟ භවයක් තියෙනවා කියන සංඥාවක් නැහැනේ. නමුත් ඒ සත්තුත් මැරෙනකොටම උපදිනවා. කුමක් නිසාද? ජීවත් වීමේ කැමැත්ත. මැරෙන වෙලාව වෙනකොටත් අපිට තවදුරටත් ජීවත් වෙන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා තමයි ගඟේ ගහගෙන යන මිනිස්සයා පිදුරු ගහේ හරි එල්ලෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ. ඒ ජීවිතේ රැක ගන්නට දරන ප්‍රයත්නය. ජීවිතාසාව. ତර ජීවිතාසාව අහෝසි වෙලා නෙමෙයි මිනිස්සු මැරෙන්නේ. ජීවිතාසාව තිබියදී අන්නේ ජීවත් වීමේ ආසාවට කියනවා භව තණ්හා. ඒ භව තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද? කාම තණ්හා. මොකක්ද කාම තණ්හා කියන්නේ? ඇසින් දකින ප්‍රියමනාප රූපයන්ට කැමති වෙනවා. කනෙන් අහන ප්‍රියමනාප ශබ්දයන්ට කැමති වෙනවා. නාසයෙන් ලබන ආග්‍රහණ, දිවෙන් ලබන රස, කයින් ලබන ස්පර්ශ, සිතින් ලබන අරමුණු. මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා ආරම්මණයන්ට ඇලෙන, බැඳෙන, ප්‍රිය වෙන ඒවා ආස්වාදනය කරන්නට කැමති වෙන ගතිය තමයි කාම තණ්හා. ඒතර කාම කියන්නේ කැමති වීම. මොනවටද කැමති වෙන්නේ? මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අත්විඳින දේවල් වලට. ඒතර අන්නේ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින දේවල් වලට කැමති වීම කාම තණ්හාව. ඒවට කැමති නිසා තමයි අපි ජීවත් වෙන්න කැමති. මොකටද ජීවත් වෙන්නේ? මේ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින දේවල් විඳින්මින් පවතින. ඒවැ වටිනාකමක් තියෙනවා. ඒවා හරයක් තියෙනවා කියලා අපි හිතන තාක්කල් අපි ජීවත් වෙන්න කැමතියි. දැන් යම් තැනකින් අපිට නික්මෙන්නට කියලා කිව්වොත් අපි නික්මෙන්න අකමැති වෙන්නේ මොකක් නිසාද? එතන රැඳී සිටීමෙන් අපට හොඳක් වෙනවා, ප්‍රතිලාභයක් ලැබෙනවා, යහපතක් තියෙනවා කියලා හිතන තාක්කල් අපි එතනින් අයින් වෙන්න කැමති නැහැ.
හැබැයි ඒකේ මොකක්වත් සාරයක් නැහැ කියලා අපට වැටහෙනවා නම් කියන්නත් කලින් අපි එතනින් ඉවත් වෙන්නට සූදානම්. අන්න ඒ වගේ මේ සංස්කාර ධර්මයන්ගේ විඳ යුත්තක් තියෙනවා. ආස්වාදනීය යමක් තියෙනවා. මේ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින්නට වැදගත් යමක් තියෙනවා කියලා සිතන තාක්කල් කාමච්ඡන්දය මතුවෙනවා. එහෙම සිතන තාක්කල් කාම තණ්හාවත් එක්ක භව තණ්හාව මතුවෙනවා. කියන්නේ ඒවා විඳිමින් ජීවත් වීමේ කැමැත්ත. දැන් මේ කාම තණ්හා භව තණ්හා දෙකම හටගන්නේ මොකක් නිසාද? අවිද්‍යාව මත. එනිසා මේ තණ්හාව දුරු කරන්නට ඕන නම් අවිද්‍යාව දුරු කරන්නට ඕන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ප්‍රඥාව අවදි කරන්න. දැන් එතකොට අර දුක හරියට වැටහුනොත් තමයි දුක්ඛ සමුදය පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති වෙන්නේ. එහෙම නැතිනම් දුක උපදින්නේ තණ්හාව නිසා කියලා කිව්වට ඒක ලෝක සත්වයාට හරියට දැනෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලන්ට හිතෙන්නේ තණ්හාව නිසා තමයි අපට සියලු සැප සම්පත් ලැබෙන්නේ. තණ්හාව නැත්තම් කොහොමද අපි දියුණු වෙන්නේ? තණ්හාව නැත්තම් අපි කොහොමද දේවල් සම්පාදනය කරගන්නේ, එකතු කරගන්නේ, ඉන්ද්‍රිය පිනවන්නේ, ආස්වාදයක් ලබන්නේ? ජීවිතයේ තියෙන විඳින්නටනේ කියලා අපට හිතෙන්නේ. මිනිස්සු කියන්නේ තණ්හාව සැපගෙන දෙන සාධකයක් හැටියට තමයි පෙනෙන්නේ. ඇයි අර දුක් වේදනාව තමයි දුක, සුඛ වේදනාව තමයි සැප. දුක් වේදනාව දුරු කරලා සැප වේදනා ලං කරගන්නට අපට තෘෂ්ණාව උදව් වෙනවා වගේ තමයි බැලූ බැල්මට පෙනෙන්නේ. හැබැයි දුක යනු කාය පීඩා, චිත්ත පීඩා පමණක් නෙමේ. සුඛ වේදනා, සෝමනස්ස වේදනා මේ සියල්ලක්ම දුක්ඛයයි කියලා හරියට වැටහුනොත් තමයි ඒ සියලුම සංස්කාරයන් දුක නම් ඒ සියලු සංස්කාරයන් මරණින් මතු මරණයත් එක්ක නිරුද්ධ වෙනවා. නමුත් ආයෙත් මේ පංචස්කන්ධේ ජනිත වෙන්නේ මේ භව තණ්හාව නිසායි. එහෙනම් තණ්හාව විසින් තමයි මේ දුක්ඛ සංස්කාර ධර්ම සමූහයේ පංචස්කන්ධය නිර්මාණය කරන්නේ. එහෙමනම් දුක උපදවන්නේ තණ්හාව විසින්. සමුදය කියලා කිව්වේ මොකද්ද? දුක උපදවන හේතුව. ඒ කාරණේ හරියට වැටහුනහම තමයි ඒතනත්තාට දැනෙන්නේ එහෙනම් දුකින් මිදෙන්නට නම් මොකද්ද කරන්න ඕන? තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. තණ්හාව දුරු කරන්න ඕන. මොන තණ්හාවද? කාම තණ්හා, භව තණ්හා. එතකොට විභව තණ්හාව මතුවෙන්නේ කාම තණ්හාව මතමයි. කාම තණ්හාව තමයි ප්‍රධාන වෙන්නේ. කාම තණ්හාව මත තමයි භව තණ්හා, විභව තණ්හා දෙක මත. මොකද්ද විභව තණ්හාව කියන්නේ? විභව කියලා කියන්නේ මට ඊට පස්සේ මේක නැති වෙනවා කියන අදහස. විභව තණ්හාව සම්බන්ධව ධර්මයේ දක්වන්නේ උච්ඡේද දෘෂ්ටියත් එක්ක තමයි ඒක මත වෙන්නේ. මොකද්ද උච්ඡේද කියලා කියන්නේ? මෙතනින් පස්සේ නෑ. මෙතනින් පස්සේ ඉවර වෙනවා. මේක මෙතනින් අවසාන වෙනවා. අවසාන වෙනවා කියලා දැනුණහම ලොකු කම්පනයක් මනසට දැනෙනවා. එහෙනම් මට ආයේ කවදාවත් මේක විඳින්න ලැබෙන්නේ නැහැ. එතකොට වඩාත් ඒ ගැන ඇලීමෙන් බැඳීමෙන් උමතු වෙච්ච ස්වභාවයෙන් ඒක ආස්වාදනය කරන්නට පෙළඹෙනවා. දැන් මේක අපි සරල උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු මත්පැන් බොන කෙනෙක්, මත්පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. Tamanම තීරණය කරනවා මම ඉදිරි පෝය දවසේ ඉඳලා මත්පැන් බීම නවත්තනවා. දැන් අද නවත්තනවා කියලා නෙමෙයි හිතන්නේ ඉදිරි පෝය දවසේ ඉඳලා මම නවත්තනවා. එතකොට ඉදිරි පෝය දවස වෙනකන් මොකක් කරයිද? ඇයි මේ පෝය දවස වෙනකන් ඉඩ තියාගන්නේ මොකටද? දැන් අර තමන්ම තමයි මේක නවත්තන්න තීරණය කරන්නේ. හැබැයි දැන් අර ඉතිරි දින ටිකේ මොකද කරන්නේ? තියෙන හැම වර්ගයේ බීමක්ම ගෙනල්ලා බොන්න උත්සාහ කරනවා. දැන් වෙනදා බොන්නේ ආස්වාදයක් ලබන්නට වෙන්න පුළුවන්. වෙනදා බොන්නේ දුක ශෝකේ නැති කරගන්න වෙන්න පුළුවන්. එහෙනම් මිනිස්සු එක එක අරමුණු හදා ගන්නවනේ. දැන් මේ විභව තණ්හාව නිසා බොන්න පටන් ගන්න. මොකටද? සතුටු වෙන්නත් නෙමෙයි දුක අඩු කරගන්නත් නෙමෙයි. දැන් මට ආයේ අහවල් දවසේ ඉඳලා මේක බොන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ඇති වෙන කම්පනය නිසා අවශ්‍යතාවයක් මත නෙමෙයි, ඕනකමක් මත නෙමෙයි, ආස්වාදනයක් ලබන්නට නෙමෙයි, පීඩා දුරු කරගන්න නෙමෙයි, නිකන් නිනව් නැතුව වගේ පැත්ත වැටෙනකන් බොන්න පටන් ගන්නවා. ඇයි ආයේ මට මේක බොන්න ලැබෙන්නේ නැහැ. අන්න මට ආපහු ලැබෙන්නේ නැහැ කියන සිතුවිල්ලත් එක්කලා ලොකු කම්පනයක් ඇති කරනවා මනස තුල.
ඒකෙන් යලි යලි කාමයන්ට පොළඹවන එකට තමයි විභව තණ්හා. එතකොට විභව තණ්හාව දරුණු විදිහටම ඇති වෙන්නේ උච්ඡේද දෘෂ්ටියත් එක්ක ඊළඟ ආත්මයක් නැහැ කියන අදහසත් එක්ක. එතකොට ඒක අපිට සරලව හඳුනා ගන්න පුළුවන් ජීවිතයේ ওই වගේ විවිධ අවස්ථාවල ගිහි පැවිදි ඕනෑ කෙනෙක් තුළ විභව තණ්හාවන් ඇති වෙන්නට පුළුවන්. අපට උනත් මතකයි අපි පැවිදි වෙන්නට ආපු දවසේ මට තද්ද බල හිසේ කැක්කුමක් මතුවුණා. ඒ වෙලාවේ මට තේරුන්නේ නැහැ මොකක්ද ඒ කියලා. පස්සේ ධර්මය දැනගන්නකොට තමයි මට වැටහුනේ මේ මනස ඇතුලේ ලොකු කම්පනයක් ඇති වෙනවා. ආයේ මට මේ ගිහි ජීවිතේ ගිහියෙක් හැටියට ආයේ පවත්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අන්න එහෙම බරපතල කම්පනයක් මනස තුල ඇති කරනවා. එතකොට ඒ ඇති කරන කම්පනය බොහෝ කොට මනස ව්‍යාකූල කරලා ක්ලේශයන්ට පොළඹවන්නට හේතු වෙනවා. දැන් හුඟක් අය නුසුදුසු ආකාරයට කාම සේවනයේට පෙළඹෙන. අයථා කාම සේවන, දුරාචාරය, ඊළඟට දූෂණ ක්‍රියා නොඑක් දේවල් වලට පෙළඹෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා විභව තණ්හාව. එයි යම් කෙනෙකුට යම් අවස්ථාවක් ලැබුණහම ඒ තැනැත්තට හිතෙන්න ගන්නවා ආයෙනම් කවමදාකවත් මේ වගේ අවස්ථාවක් එන්නේ නැහැ. මේ වෙලාවේ මේ වැඩේ කරගත්තොත් ඇරෙන්න ආයෙ කවමදාකවත් මේ තරම් වටින අවස්ථාවක් නම් ලැබෙන්නේ කියලා හිතෙනකොට ඒ තැනැත්තාට සදාචාරයේද නීතියද ලැජ්ජ බයද මොකක්වත් නැතිව මනස උමතුවෙන් වගේ ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා කාම තණ්හා කියලා කියන්නේ කාමයන්ට ඇති ගිජු බව, භව තණ්හා කියන්නේ කාමයන් විඳින්මින් පවතින්නට කැමති බව, විභව තණ්හා කියලා කියන්නේ ඒ කාමයන් මට මෙතනින් පස්සේ අහිමි වෙනවා කියලා හිතෙනකොට ඇති වෙන කම්පනයත් එක්කලා ඇති වෙන බලවත් තණ්හා. එතන මේ සියලුම තණ්හාවන් නිසා තමයි අපි මේ සංස්කාර ධර්මයන් රැස් කරමින් ජනිත කරමින් භවෙන් භවයේ උපදිමින් පවතින. අපි කාම ලෝකයේ උපදින්නේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම විඳින්නට කැමති නිසා. අපි රූප ලෝකයේ උපදින්නේ රූප විඳින්නට කැමති නිසා. අපි අරූප ලෝකයේ උපදින්නේ සිතින් විඳිය යුතු දේ විඳින්නට කැමති නිසා. ඒ මොනවා හරි විඳින්නට කැමති නම් තමයි අපි උපදින්නේ. ඒතර මේවා විඳ යුතු කිසිවක්ම නැහැ කියලා ඒ සියල්ල පිළිබඳ තෘෂ්ණාව අහෝසි කළොත් අපිට තව දුරටත් විඳින්නට දෙයක්වත් නැහැ. විඳින්නට තරම් වැදගත් දෙයක්වත් නැහැ. එහෙනම් ඉතින් ආයේ මේකේ පවතින්න තව දුරටත් පවතින්නට කිසි ඕනකමකුත් නැහැ. අන්න තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං එතනින් පස්සේ යලි කවදාවත් අපි පංචස්කන්ධයක් ඇතිව උපදින්නේ නැහැ. ස්කන්ධ කිසිවක් ඇතිව කවර තැනකවත් අපි නැවත ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. ඉතින් එතනට තණ්හාව නැති කරන්න නිකම්ම බෑ. ඇයි ඒ තණ්හාව පවතින්නේ අවිද්‍යාව මත. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? නොවැටහීම. මොනෝ නොවැටහීමද? දුක නොවැටහීම, දුක්ඛ සමුදය නොවැටහීම, දුක්ඛ නිරෝධය නොවැටහීම, දුක්ඛ නිරෝධ මාර්ගය නොවැටහීම. එතකොට සරලව ගත්තොත් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොවැටහීම. මොකද්ද සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය කියන්නේ? දුක්ඛ ලක්ෂණ. එතකොට දුක හරියට පෙනෙන්නේ නැත්නම් දුක හරියට වැටහෙන්නේ නැත්නම් මේ සංස්කාර ධර්මයන්ගේ දුක කිව්වේ මොකද්ද? නිස්සරු බව. වැදගත්කමක් අගයක් නැති බව. හටගෙන වහා නිරුද්ධ වෙන බව. ඒ නින්දිත වූ හිස් ගතිය මේ සියලු සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය. එතකොට ඒක හිස් ධර්මයක්, වැඩකට නැති දෙයක්, નિසරු දෙයක් කියලා පෙනෙන්නේ නැතිනම් අපිට ඒක සරු දෙයක් හැටියට, වැදගත් දෙයක් හැටියට පෙනෙනවා. එතකොට අපට තණ්හා උපදිනවා. එහෙනම් ඒ තණ්හාව දුරු කරන්නම් අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්නම් සම්මා දිට්ඨිය ප්‍රඥා උපදවන්නට ඕන. ප්‍රඥාවෙන් දකින්නට ඕන මේ සංස්කාර ධර්මයෝ දුක්ඛ ධර්මයෝය. මේ සංස්කාර ධර්මයෝ නිස්සාර ධර්මයෝය. මේ සංස්කාර ධර්මයෝ නොයදගත් ධර්මයෝය කියලා හරියට දුක පිරිසිඳ දකිනකොට තමයි සමුදය නිරෝධ මාර්ග සියල්ලක්ම අවදි වෙන්නේ මතුවේ. ඒකයි අපි මුලින් සිහිපත් කළේ අපි යම් පමණකටද දුක දකින්නේ ඒ පමණට තමයි දුකින් මිදීම තීරණය වෙන්නේ. දුක හැටියට අපි හඳුනාගන්නේ කාය පීඩාව නම් කාය පීඩාවෙන් මිදෙන්නට අපි උපාය හොයනවා. ඒ ප්‍රමාණයට සාර්ථක වෙනවා. අපි දුක හැටියට දකින්නේ කාය පීඩා, චිත්ත පීඩා දෙකම නම් අපි ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒ පමණට අපි කාය පීඩා, චිත්ත පීඩා අඩු කරගන්නවා. හැබැයි අපි දුක හැටියට දකින්නේ
සියලුම සංස්කාර ධර්මයන් නම් අපි එදාට තමයි සියලු සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නට සසරින් මිදෙන්නට පංචස්කන්ධයෙන් මිදෙන්නට වෑයම් කරන්නේ. එතකොට ඒ පංචස්කන්ධයමයි දුක. ඇයි මේක දුක කියන්නේ? ඇඟේ අමාරුව, හිතේ අමාරුව නිසා නෙමේ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන, දැවෙන, નિસරු ගතිය මේ සියලුම නාම රූප ධර්මයන් තුළ පවතී. අන්නේ ස්වභාවය තමයි ආර්යයන් වහන්සේලා දකින්නේ. ඉතින් ඒ ටික දැක ගන්නට නම් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ගැඹුරට විදර්ශනා කරන්න ඕන. මේවා බෙදා බලන්න ඕන. නාම රූප කියලා බෙදලා, පංචස්කන්ධ කියලා බෙදලා, ආයතන, ධාතු, ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බලන්නට ඕන. මෙතන වැදගත් යමක් තියනවාද? මෙතන වටිනා යමක් තියනවාද? ආයේ හේතුඵල වශයෙන් ගොනු කර බලන්න ඕන. මෙතන වැදගත් වටිනා යමක් තියනවාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ තුලින් විමසා බලන්න ඕන. මේ ලක්ෂණ වලට නතු වෙනවා නම් මෙතන වැදගත් යමක් තියනවාද? චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බලන්න ඕන. සියලු සංස්කාර ධර්මයෝ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත නම් දුක්ඛ ධර්ම නම් මෙතන වැදගත් යමක් තියනවාද? අන්න ඒ විදිහට පරමාර්ථ වශයෙන්, හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් යලි විමසා බලන්නට ඕන. ඒකට කියනවා විදර්ශනා. විවිධේන පස්සති, විවිධාකාරයෙන් මේ සංස්කාර ධර්මයන් විමසා බලනවා. එහෙම නැවත විමසා බලනකොට තමයි මෙතන සාරයක් ඇති කිසිවක් නැහැ, වැදගත් කිසිවක් නැහැ කියලා වැටහෙන්නේ. අන්න එහෙම වැටහෙනකොට තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන කාරණේ වැටහෙන්නේ. එතකොට දුක නොවැටහෙන්නා වූ අවිද්‍යාව දුරු වෙන්නේ මේ සියලු සංස්කාර ධර්මයන් දුකයි කියලා වැටහෙනකොට, අන්නේ වැටහෙන ප්‍රඥාව අවදි වෙද්දී තමයි මේ සංස්කාර ධර්මයන් පිළිබඳව තිබුණු තණ්හාව දුරු කරන්නට පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට අපේ මනස අනුක්‍රමයෙන් වැඩෙන්නේ. මේ ගමන ආරම්භ කරන්නට මොකක්ද අවශ්‍ය වෙන්නේ? විදර්ශනාව. විදර්ශනා කියන්නේ මේ නාම රූප ධර්මයන් හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් විමසා බලන ගතිය. ඉතින් ඒ සඳහා අපි උත්සාහ වුණොත් අවිද්‍යාව ටික අඩු වෙනවා. අවිද්‍යාව අඩු වෙන ප්‍රමාණයට ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙන ප්‍රමාණයට දුක, සමුදය, නිරෝධය මාර්ගය වැටහෙනවා. ඒ පමණට අපි චතුරාර්ය සත්‍ය අවබෝධය ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. ඒක එක් අවස්ථාවකදී සෝවාන් මාර්ගඥානයේ හැටියට, දෙවැනි අවස්ථාවේදී සකෘදාගාමි මාර්ගඥානයේ හැටියට, තුන්වෙනි අවස්ථාවේදී අනාගාමී මාර්ගඥානයේ හැටියට, හතරවෙනි අවස්ථාවේ අරහත් මාර්ගඥානයේ හැටියට ਸਰව සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු වෙනවා. එතකොට අවිද්‍යාව දුරු වෙන ප්‍රමාණයට තමයි නිර්වාණ අවබෝධය සිද්ධ වෙන්නේ. ඉතින් ඔය විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් තමයි සියලු දුක් දුරු කරන්නට අපට පුළුවන් වෙන්නේ. ඉතින් මේ අසුද්ධහම් කරුණු ඒ සඳහා හැම දිනාටම මහෝපකාරී වේවා. මේ ලැබූ මනුෂ්‍ය ජීවිතය මනස සංවර්ධනය කර ගැනීම සඳහා, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන භව ගමන නිමා කිරීමට මනස පුහුණු කිරීම සඳහා මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා.